ගාලා හදන්න යන්නේ හැන්දෑවට තේබීබී කන්න පුළුවන් රස්ස කෑමක් හදන්න මේ කොස් ඇට වලින්. ඉතින් මේ කොස් ඇට කබලේ බැදලා සුද්ධ කරගෙන ඉවරලා මේ විදිහට සුද්ධ කරගෙන හොඳට කොස් ඇට ලඩු නැත්නම් කොස් ඇට අග්ගලා හදන්න තමයි යන්නේ. මේ විදිහට හොඳට සුද්ධ කරගන්න කොස් ඇට ටික හොඳට අපිට බ්ලෙන්ඩ් කරන්න ඕනේ හින්දා ටිකක් තලා ගන්න හොඳට. කොස් ඇට මේ විදිහට මට තලන්න තියෙන්නේ මේ වංගෙඩියකින් තලා ගන්න නම් ගොඩක් හොඳයි. ඉතින් මම මේ තාච්චිකට දාලා තලාගන්නේ. මේක විදිහට තලාගෙන ඉවරලා මේ තලාගත්ත ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන ඉවර වෙලා ඒක සාමාන්‍ය ගාමන්ට බ්ලෙන්ඩ් කරගෙන ඉවරලා මෙන්න මේ ආකාරයට ඒ ටික වෙනම එකතු කරගන්නවා. ඒ කොස් ඇට ටික බ්ලෙන්ඩ් කරගෙන ඉවර වෙලා පස්සේ අර අපි ගාගත්ත පොල් ටිකයි ඒකට අවශ්‍ය වෙන ගම්මිරිස් කුඩු. මේ ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න ඕනේ. පතම හැටියට තමයි එකතු කරගන්න. ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුත් ඕනේ. මේ ලුණු කුඩුත් දාලා ලුණු ටික එකතු කරගෙන ඊට පස්සේ අපි රසය අනුව තමන්ට රස දැනෙන අනුව සීනි ප්‍රමාණයක් එකතු කරගන්නවා. මොන හැඳි 4ක් වගේ එකතු කරගත්තේ අපි මේ භාවිතා කරන්නේ දුඹුරු සීනි කියන එක. සුදු සීනි පොඩ්ඩක් භාවිතය කරන අඩු කරනවා නම් හොඳයි. අපි නම් දුඹුරු සීනි හොඳයි කියන හින්දා දුඹුරු සීනි ගන්නෙ. ඉතින් දුඹුරු සීනි ටිකක් යොදාගෙන මේ විදිහට මේ අර මිශ්‍රණය අනා ගන්නවා අපි. මේ පොල් සීනි ගම්බිරිස් ලුණු එකට අනා ගන්නවා හොඳට. අනාගෙන ඉවරලා ඒ අනාගත් එක අර අපි කොටාගත් කොස් ඇට ටික තියෙනවනේ ඒකේ පිටියකට එකතු කරනවා. ඊට පස්සේ ඒකත් මේ එකතු කරලා ඉවරලා ඔක්කොම ටික දාලා මදි කියලා හිතුනොත් ඔයගොල්ලන් තව ටිකක් වැඩිපුර පොල් එකතු කරන්න නැත්නම් අර තෙත ගතිය එන්නේ නැතුනම අර ලාවට තෙත ගතියක් තියෙනවනේ ගුලි කරනකොට ඒ ගුලිය හදාගන්න අක්කලා හදාගන්න මේ විදිහට ඒ එකතු කරපු මිශ්‍රණය හොඳට තවත් කවලම් කරලා එකට අනා ගන්නවා. මේ විදිහට අනාගෙන ඉවර වෙලා හොඳට මදි වගේ දැනෙනවා නම් ඔයාලා පොල් ටිකක් තව වැඩිපුර එකතු කරන්න ඕනේ. එතකොට තමයි පොඩ්ඩක් රස වැඩි පොල් වැඩිපුර තේනකොට. පොල් ගම්බිරිස් සීනි ටිකක් වැඩිපුර දැම්මම රසයි. ඊට පස්සේ මේක අපි අතට අරන් අතේ සයිස් එකට මේ ගුලි කරගන්නවා මේ විදිහට. ගුලි කරගෙන මේක හැන්දෑවට තේ බොනකොට ෂෝක් කෑමක් තමයි. ඉස්සර අපි පොඩි කාලේ මේවා හරියට කනවා. දැන් ඉන්න ඇයිද නම් මේවා කන්න හම්බෙන්නේ නැහැ වැඩි. ඉතින් කොස් හොයාගන්නත් නැහැනේ. නාගරික නගර බදායට හොයාගන්න අමාරුයි කොස් අරව මේවා. ඉතින් මේ ගම්පද කට්ටිය නම් දන්නවා මේ ගැන හොඳට. මම මේ නගරේ නොදන්න නේ තරුණ ළමයි දන්නේ නැනේ මේ ගැන. ඒගොල්ලන් ඔය කොස් මාකට් එකෙන් ගත්තාම මේ කොස් ඇට ටිකත් විසික් කරලා දානවනේ. ඒකින්ද මේකත් හොඳ රස කෑමක් හදලා බලන්න. හරි ගුණයකුත් ඇති ලොකු ගුණයක් නම් මං දන්නේ නැහැ කියන්න. කොස් ඇට වාතය කියලාත් කියනවා. ඒ වුණාට රසයි ආසයි කන්න. මේ විදිහට ගුලි හදාගෙන අපිට හවසට මේ තේත් එක්ක කන්න පුළුවන්. මං කියන මේ විදිහට හදලා බලන්න කියලා එක සැරයක් ඔයාලා.